අද උදේ වරුවක් ලස්සනයි නේද? ඉතින් අද උදෙන්ම මම නැගිට්ටා. නැගිටලා මේ ලෑස්ති වෙන්නේ පුරුදු විදිහටම මගේ ගෙදර වැඩ ටික කරගන්න. කන්ද මුදුනක තියෙන මගේ පුංචි ගෙදරට කුරුල්ලන්ගේ හඬවල් ලස්සනට ඇහෙනවා. පුරුදු විදිහටම උදෙන්ම මම කරන්නේ මගේ පුංචි පැල පිළිවෙලට පිරිසුදුවට අස් කරලා අතු ගා ගන්න එක. චූටි දෝනි මේ උදෙන්ම ඇහැරිලා බලාගෙන ඉන්නේ එයාට උදේ තේ ටික හදලා දෙනකන්. ඉතින් මම විගහට ගේ අතු ගාලා ඉවර වෙලා තේ ටික හදාගෙන අපේ මුළුතැන්ගේ උළුවස්සට ආවේ වටපිට ලස්සන බලන ගමන් තේ ටික බොන්න හිතාගෙන. ගස් අතරින් ඈත අහස ගොඩාක් ලස්සනට පේනවා. තේ ටික බීලා ඉවර වෙලා මම මගේ මිදුල අතු ගා ගත්තා. මගේ පුංචි පැල ළඟින් ගලා බහින දොලට ගියා රෙදි ටික හෝදගන්න. මේ වගේ දොළ පාරකින් රෙදි ටික සෝදගන්නවා කියන්නේ රෙදි හෝදන එක අමාරු වැඩක් නෙමෙයි. හරිම ලේසියි. ඇඟට පතට නොදැනීම රෙදි ටික සෝදගෙන එන්න පුළුවන් පරිසරයේ ලස්සනත් බලාගෙනම. අපේ දොලේ වතුර හරීම සීතලයි. ඉතින් ඇඟට හරීම සනීපයි. මම රෙදි ටික සෝදලා ඉවර වෙලා ඊට පස්සේ මුහුණත් සෝදගෙන ගෙදර එන්න තමයි ආවේ. සෝදගෙන ආපු රෙදි ටිකත් වනලා ඊගාවට මම ලෑස්ති වුණේ පොල් ගෙඩියක් ලෙලි ගහගන්න. ඊළඟට මම කෑම හදාගන්න ඕනිනේ. පොල් එලි ගහගන්න නම් ටිකක් අමාරුයි. ඒ වුණාට ඉතින් උයන්න පොල් ඕනෙනේ. කොහොම හරි පොල් ගෙඩියක් ලෙලි ගහගන්නත් එපෑ. ටිකක් ජරමර කරලා පොල් ගෙඩිය ලෙලි ගහගත්තා. ඊට පස්සේ මම ඒ පොල් එල්ල මෙන්න මේ වගේ වැටියකට ඇල්ලුවා.
චූටිම චූටි පොල් ගෙඩියක් නිසා බොන්න තරම්නම් වතුර තිබ්බේ නෑ. ඒ වුණාට ඉතින් තිබ්බ වතුර ටික මං බිව්වා. මේ තියෙන්නේ බෝට්ටු කරවල වගයක්. අපේ මල්ලි මුහුදු ගිහින් එනකොට අරගෙන ආපුවා. බෝට්ටු කරවල බෝට්ටුවේ එනකොට ගොඩක් වේලෙන්නේ නෑනේ. ඉතින් ගෙදර ගෙනල්ලා තමයි වේල ගන්න ඕනේ. මේ කරවල ටික තෙතයි. ඉතින් මම කපලා වේලෙන්න දැම්මා. මට හිතුණා අද මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් හදාගත්තොත් හොඳයි කියලා. ඉතින් අපේ වැටිය දිගේම තියෙනවා මඤ්ඤොක්කා පැල. මං ඉතින් මඤ්ඤොක්කා කොළ ටිකක් කඩාගෙන ආවා මැල්ලුමක් හදාගන්න. කඩාගෙන ආපු මඤ්ඤොක්කා කොළ ටිකත් වතුරට දාලා ඊළඟට මම ගියේ මගේ වගාව පැත්තට. මම වවලා තියෙනවා අමු මිරිස් කොච්චි වගේ දේවල්. ඉතින් ගෙදරට ඕනෙකොට මට එයින් කඩා ගන්න පුළුවන්. කඩෙන් ගේන්න ඕනි වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මගේ රම්පි පඳුරු ටික. බත ඉදීගෙන එනකන් මට හිතුණා අද මඤ්ඤොක්කා කොළ මැල්ලුනුත් හදන නිසා අලවලට කරවල කෑල්ලක් දාලා අමු මිරිස් කරල් දෙක තුනකුත් පළලා දාලා රසට කිරි ටිකක් දාලා උයාගත්තොත් හොඳයි කියලා. හොද්දට අවශ්‍ය කලමනා ටික දාලා හොඳට හොදි එක මේ විදිහට කලවම් කරගෙන මිරිසට ලිපේ තිබ්බා. ඊට පස්සේ මම මගේ මුළුතැන්ගේ උළුවස්ස උඩට වෙලා මඤ්ඤොක්කා කොළ ටික කොටා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මඤ්ඤොක්කා කොළ මැල්ලුමට රතු ලුණු ගෙඩි දෙක තුනකුයි කොච්චි කරල් දෙක තුනකුයි ලුණු ටිකකුයි එකතු කරගෙන ඒකටම පොල් ටික දාලා හොඳට කොටා ගත්තා මැල්ලුම හදාගන්න. මඤ්ඤොක්කා මැල්ලුමට තිබ්බොටු තිබ්බනම් රසයි. මට තිබ්බේ නෑ හොඳේ. හොදි එක නම් ලෑස්ති. දැන් තියෙන්නේ මට මඤ්ඤොක්කා කොළ ටික මලව ගන්න. ඉතින් මම ලෑස්ති උනේ මඤ්ඤොක්කා කොළ ටිකත් මලවලා ඉවර කරගන්න. මේ තියෙන්නේ රසම රස මඤ්ඤොක්කා කොළ මැල්ලුම. ඉතින් අද මගේ දවස මෙන්න මේ විදිහට ගෙවුණා. එහෙනම් අද මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.